අතාරින්න එපා. මේ ඓතිහාසික උරුමයක්. මට හම්බුනේ නැහැ තාම. දැන් අද තමයි ගියවුරු දාන ගෙනා කරන්නේ. ගියවුරු දාන ගෙනාන්නේ. ඒවල අවුරුදු 65ක් කියලා කියන්නේ මීට වඩා පැරණි දායකයෝ ඉන්නවද කියන එකත් මට ප්‍රශ්නයක්. අවුරුදු 65ක් ගත අවුරුදු 50 57 එහෙම අය තමයි ගොඩක් ඉන්නේ. නායකහරුන්ගේ ආරම්භක යුගයේ දායක මිනිස් වල දැන් දරුණු එකතු වෙලා ඉන්නවා. දැන් වගුලක වෙලපු දහඩිය කඳුලකටත් වටිනාකමක් හම්බෙලා නැද්ද? එදා මේක තනිකර ධන කැලෑවක් ඉන්න ඉඳනක් නැහැ. තාඩු මඩුවේ දාන ටික බෙදුවේ අපි දානේ වළඳනකොට ඉතුරුන ඉදුම් ටික කන්න පොරක්. අද එහෙම කෙනෙක් හිටියා කියලා හොයන්න පුළුවන්. අද මේකේ නේවාසිකව 100කට ආසන්න විසුණු ආන්දලා වැඩ ඉන්නවා. උපාධිධාරී විතර 15 ආසන්න වැඩ ඉන්නවා මේක ඇතුලේ අභ්‍යන්තර. වකට්ටිගේ තාත්තලා නායකයන්ලා පටන් ගත්ත පොල්ලත් මඩුවේ ඉස්කෝලේ යක්ෂුරයයි තමයි උගන්වන්න වෙලාදී. ඒ ඉස්කෝලේ විතරක් උපාධිධාරී විසුණු ආන්සලා 3 නමක්.